hello welcome back to my YouTube channel. ඉතින් අදත් අරගෙන ආවා වෙනස්ම වීඩියෝ එකක්. අද මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මේ වගේ ලස්සන මල් බුකේ එකක් හදන විදිය. ඉතින් මම කරන චූටි බිස්නස් එකක් තමයි මේක. ඉතින් මම මේ වීඩියෝ එකෙන් මේ මල් එක හදන එකේ ඉඳලා රැපින් කරන එක දක්වාම කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මම මේ මල් හදන්න ගන්න රිබන් එක අඟල් 1.5 රිබන් එක තමයි ගන්නෙ. ඉතින් අපි මුලින්ම මල් ටික හදන්න ඕන මේ රිබන් ටික කපා ගමු. මම ATM කාඩ් එක පාවිච්චි කරලා තමයි රිබන් ටික කපා ගන්නෙ. මේ වගේ දිගටට මෙහෙම ටිකක් නවලා කපා ගන්න. ගොඩක් නවා ගන්න එපා. මොකද ගොඩක් නැවුවහම කපා ගන්න අමාරුයි. ඒක නිසා පොඩ නවලා මේ ටික කපාගෙන ඉන්න. හරියටම මම පෙති ටිකට ඕන කරන රිබන් ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් මේ ටිකෙන් පෙති ටික හදාගන්න තමයි තියෙන්නේ. මම පහනක් පාවිච්චි කරලා තමයි ඒක පෙති ටික අලව ගන්නෙ. මුලින්ම මේකේ දෙපැත්ත පුච්චගෙන ඉන්නවා. නැත්නම් ඒක දිගෑරිය යනවනේ. ඒක නිසා දෙපැත්ත පුච්චගෙන මෙන්න මේ විදිහට නවලා අනිත් පැත්තෙන් ඒ විදිහ එහෙම නවලා ඊට පස්සේ එතනින් චූට්ටක් පුච්චගෙන අලව ගන්න ඕන. ඒක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒක ලේසි. ගොඩක් අය මේක ග්ලූ ගම් එකෙන්ම කරනවා. එතකොට ඉතින් යන වියදමත් වැඩි. මෙහෙම කරන ගන්න එක ලේසි ඉතින්. හරි ඉතින් දැන් පෙති ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මල් ටික හදාගන්න. ඉතින් මම මේ මල හදද්දී තනි පෙත්ත අලවලා තමයි මල හදාගන්නේ. එහෙම නැතුව අර මේ මල්ට ගන්න පෙති ටික අරගෙන ඒක අර එකට අලවලා අන්තිමට මල හදාගන්න. එහෙම කරන්නත් පුළුවන්. මාත් කලින් මේක පටන් ගත්ත මුල් කාලේ කරේ ඒ විදිහට තමයි. ඒත් මට හිතුණා එහෙම හදද්දී මල නීට් එකට එන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා දැන් මම මේ විදිහට තමයි කරන්නේ. මට ඒ විදිය ලේසි. අපි ඉතින් මේක අලව ගමු. පේනවනේ මල නීට් එකට ඇවිත් තියෙනවා. අනිත් මම මල් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක එකට සෙට් කරගන්න. ඉතින් මම මේකට ගන්න අර රිබන් රෝල ඉවර වුණාම මේ ඒකේ ඍජු ෆෝම් එක තමයි ගන්නෙ. මේ වගේ පොඩි මල් බොකී හදාති තමයි ඒක පාවිච්චි කරන්නේ. නැත්නම් ලොකු ඒකට නම් මේක මදි. ඒකට ඩ්‍රයි ෆෝම් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේකේ ලස්සනට පිළිවෙලට මල් ටික සෙට් කරගමු.
හරි ඉතින් ඒ වැඩත් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක රැපින් කරගන්න. ඊට කලින් තව පොඩි වැඩක් තියෙනවා. මේකේ අර මේ කුරු ටික දිග වැඩි යටින් බලද්දී ඒක නිසා ඒක කපලා දාන්න ඕන. ඊට කලින් මේක අර හොඳට තියෙන්න මේ සෙරෝ ටේප් එකක් මම යටින් ගහ ගන්නවා තද කරලා. ඊට පස්සේ මේකේ මේ කුරු ටික දිග වැඩිනේ. ඒක නිසා ටිකක් කපලා දානවා. ඊට පස්සේ මම මේ කුරු ටික පේන්නේ නැති වෙන්නේ ඒක ආවරණය කරගන්නවා. නැත්නම් රැපින් කරාට පස්සේ ඒක යටින් පෙනෙද්දී ඒක හරි කැතට පේනවා. ඒක නිසා අර මේ මම රැපින් කරලා ඔය කෑලි කපලා ඉතුරු වෙන කොළ ටික ඉතුරු කරලා තියාගන්නවා. මෙන්න මෙහෙම මේ වැඩේට ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ කොළ ටික. ඉතින් මෙහෙම කොළ දෙක තුනක් දාලා ඒ ටික ආවරණය කරගන්න ඕන. එතකොට ලස්සනයි නේ ටික. නැතර කැතට පේනවා. ඔන්න ඉතින් දැන් තියෙන මේක රැපින් කරගන්න. මට මේකට මේ හම්මල් 7 වගේ එක රැපින් කරන්න මේ රැපින් කොළ දෙකයි යන්නේ. බලමු ඉතින් අපි රැපින් කොළ දෙකකින් කොහමද මේක කරගන්නේ කියලා. මුලින්ම එක කොළයක් අරගෙන ඒක දෙකට මැදින් කපා ගන්න ඕන. ඊට පස්සේ මේක දෙකට මැදින් කපා ගත්තට පස්සේ ආයි ඒ කොළයක් අරගෙන ආයි දෙකට මැදින් කපා ගන්න ඕන. ඒ කියන්නේ එක කොළයකින් කොටු 4ක් කපා ගන්න ඕන. එක කොළයක් ගත්ත එක දෙකට කැපුවා ආයි ඒ දෙකට කපපු කොළය අරගෙන ආයි දෙකට කපන්න. අපි ගන්න කොළ දෙකම ඒ විදිහට කපා ගන්න ඕන. එතකොට සම්පූර්ණ කොටු 8ක් තියෙනවා. හරි දැන් මම ඒ කොටු 8ම කපාගෙන ඉවරයි. දැන් මෙන්න මේ විදිහට තමයි ඒක නවා ගන්න ඕන. ඔන්න විදිහට හරස් චුට්ටක් ඇදේට එහෙම නවලා ආයි මේක අන්න මේ විදිහට නවා ගන්න. ඒක ඔයාලට මේක බැලුවම තේරෙනවනේ. මේ මේ විදිහට නවා ගන්න. ඊට පස්සේ මේ ඔන්න විදිහට ඊට පස්සේ මේ ඒක ඩබල් ටේප් එකක් ගහලා ඒක එතනින් අලව ගන්න. කොළ ඔක්කොම ටික මේ විදිහට තමයි නවලා හදා ගන්න ඕන. ඉතින් හරි ඒ ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් මේ ටික බොකියකට අලව ගන්න තමයි තියෙන්නේ. අපි බලමු දැන් ඒක කොහොමද කරගන්නේ කියලා. මේ දැන් 8ක් තියෙනවනේ. 4ක් අරගෙන උඩ ටික මේ ආවරණය කරගන්න ඕන. 4කින් ඊට පස්සේ අනිත් 4න් මේ යට ටික. මෙහෙම මේ ඩබල් ටේප් ලොකුවට චුට්ටක් මහතට කෑල්ලක් කපලා මේකෙ මැදින් අලව ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි මේ උඩ ටික අලව ගමු. එකට 4ක් ඕන. 4න් අරගෙන වටේට ඒ 4 සෙට් වෙන විදිහට ඒක අලව ගන්න. හරි ඉතින් උඩ කොටසේ වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ යට කොටස. ඒකට මේ ඩබල් ටේප් එක මේ මහත ටේප් ගන්න තියෙන්නේ මේ ඒක මම පොඩ්ඩක් දෙකට කපලා ඒක අලව ගන්නවා දෙපැත්තට. වීඩියෝ එකේ බලන්න මම ඒක කොහොමද කරන්නේ කියලා හරියටම. Purchase your track today.
හරි ඉතින් ඒ ටික ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් මේ ටික ඒ 4 අරගෙන මේක වටේ අලව ගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් ඒ වැඩ ටිකත් ඔන්න ඉවරයි. දැන් තියෙන්නේ අවසානම කොටස බුකී එක. මේක ලස්සන කරගන්න ඕන. මේක වටේට අපි රිබන් එකක් අලව ගන්න ඕන. ගානට බලලා මම මේක ඩබල් ටේප් වලින්ම තමයි අලව ගන්නේ. දැන් මේකට මේ සෙට් කරගන්න බෝ එක හදා ගන්න ඕන. ඒක හදාගන්නේ කොහොමද කියලා බලමු. මම හිතනවා මේ වීඩියෝ එකෙන් මේ ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති කියලා. හරි ඉතින් ඒක හදාගෙන ඉවරයි. පේනවනේ ඒක ලස්සනට තියෙනවා. ඒ විදිහට තමයි ඒක කරගන්නේ. ඒකත් ඉතින් අමාරු දෙයක් නෙවෙයි. වීඩියෝ එකේ පැහැදිලිව ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන ඇති කියලා මම හිතනවා. ඉතින් දැන් මේක බෝ එකට සෙට් කරගන්න ඕන. එතන මම ඩබල් ටේප් එකක් ගහලා තමයි ඒක අලව ගන්නෙ. හරි ඔන්න ඉතින් මල් බොකේ එකේ වැඩ ටික ඔක්කොම ඉවරයි. මේ විදිහට තමයි අවසානට තියෙන්නේ. මේක ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.